ඔන්න අපි දෙන්න දෙයිනේ කියලා කරදර දෙන්න තු තායිලන්තේ PMK එයාපෝට් එකෙන් ගොඩ වැස්සා. අපි ගොඩ බාපු වෙලාවෙ එච්චර සෙනග හිටියේ නෑ. ඒ හින්දා ඉමිග්‍රේෂන් එකක් දඩබඩ ගාලා වුණා. ඊට පස්සේ අපේ බබාට කිව්වා මං වීඩියෝ කරන්නම් උඹ බෑග් ටික තෝරලා ගනින් පුළුවන් නම් කියලා. අවුලක් නෑ. තෝරලා ගත්තා. ඔය බලන්නකො ස්ටිකරයක් ගහගෙන නෑ මේ පාර. ඒ හින්දා අවුලක් උන්නේ නෑ. අවුලක් උන්නේ නෑ නෙවෙයි යකෝ මං දිව්වා ආන් එක බෑග් එකක් කරේ ගිහිල්ලා. අපේ බබාට වැඩක් බාර දුන්නොත් ඉතින් ඔහොමමයි. කෑල්ලක් අඩුයි. ඊට පස්සේ මං අපේ උන්දර ඉන්න කියලා ගියා මට ඉන්න බෑ චූබරයි චූ කල්ලෙන් නම් ඈ. එහෙනම් පරිස්සමට මේ බෑග් එකක් බලා ගන්න ඕනේ ඈ. කවුරු හරි අරන් යයි ඈ පරිස්සමට ඉන්න ඕනේ. මේ චූබර් නෙවෙයි. තව වැදගත් කතාවක් තියෙනවා ඔයාලට කියන්න. මේක තමයි අද දවසේ තියෙන වැදගත්ම කතාව. හොඳද? මං ගිය සැරේ කිව්වනේ ඔයාලට එයාපෝට් එකෙන් සල්ලි මාරු කරන්න එපා කියලා. ඒ වගේම තමයි එයාපෝට් එකෙන් SIM ගන්න යන්නත් එපා. මොකද එතන තියෙන SIM ඇත්තටම ගණන්. ඔයාලා 7-Eleven එකට ගිහිල්ලා ඔයාලා ඉන්න දවස් ගානට හරියන SIM එකක් ගන්න. ඒකේ ගණන් අඩුයි. ඔයාලට බාත් 50ක් 100ක් ඉතුරු කරගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ අපේ Grab එකේ එනකම්. හෝටලේට යන්න. ඊට පස්සේ ඉතින් අපි හෝටලේට ගියා. අපේ හෝටලේ ගාව තියෙන කිරිකෝපි කඩේකින් අපි කිරිකෝපි ටිකකුත් බෙව්වා උදේ පාන්දරනේ. ආපු ගාම ඉතින් shopping කිරිල්ල පටන් ගත්තා. මට හෙම්බිරිස්සාවකුත් අල්ලලප්පා. හෙම්බිරිස්සාවට ගෙදර ඵලයන් කියලා මං අපේ ගෑනට අඳුන් ටිකක් අරන් දුන්නා. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි රෙදි මුකුත් අරන් ආවේ නෑ ලොකුවට. ඔන්න ඔය ආකාරයට තමයි පාරේම shopping කිරිල්ල පටන් ගත්තේ. ඉන්නේ මං සල්ලි දෙන්න. උදේ පාන්දර ගනුදෙනුනේ වැඩි වෙනින් ලැබෙන්න ඕනේ. අපි උදේම shopping පටන් ගත්තා. හැබැයි තාම එකයි ගත්තේ. අනේ හැබැයි උදේ පාන්දරම ගණන් අඩුයිද මන්ද අප්පා. හෙට නම් උදේ පාන්දරම නැගිටලා එන්න ඕනේ. මේ බලන්නකො මෙතන බාත් 60ට මේ වගේ ගවුන් තිබුණා. ඔය පෙන්නනේව පරණයි වගේ තිබුණාට එයාලා අලුත් එකක් තමයි දෙන්නේ බෑග් එක දාලා තියෙන. බබා මේ මගුල කණ්ඩ බොන්නත් ඕනේ මේ ඇඳුම විතරක් අරන් හරියන්නේ නෑ. මේ උදේ පාන්දර සුපිරි පොට් එකක් තිබ්බා. ඒකේ මේ මස් මාළු හිම බැදලා නිකන් බාබකියු එක වගේ දාලා දෙනවා. මාරම රහයි බාත් 20යි ගත්තේ. මට ගෙම්බෙකුත් ගෙනල්ලා දුන්න කන්න කියලා. ඊට පස්සේ ඉතින් මට කන්න තැනක් හොයාගෙන ගියා. ඇත්තටම මේ වෙනකොට මං හිතන්නේ උදේ 8ටවත් නැද්ද කොහෙද. ඉතින් කොහෙවත් ඇරලා නැහැ. මැක්ඩොනල්ඩ්ස් එක විතරයි ඇරලා තිබුණේ. මේ තායිලන්ත කට්ටිය මං හිතන්නේ පූසොන්ට සෑහෙන ආදරේ බල්ලොන්ට නෑ මං හිතන්නේ. ඉතින් උදේට කාලා පොඩ්ඩක් ඇවිදලා කරලා ආවට පස්සේ අපි දෙන්නට පොඩි ඒලි චිකන් එකක් හම්බුණා. ඒක නම් හොඳයි අප්පා. නැත්තම් දෙක වෙනකන් ඉන්න එපා. මේක තමයි අපි ඉන්න හෝටල් කාමරේ. හොඳයි ඉතින් කියන්න වරදක් නෑ මේකෙත්. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. Okay, that's it. Bye.